පිසවගේ ආශාව ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා ඇය ඒ පිළිබඳවම සිතා ශෝකයෙන් ලය පැනී මිය ගියාය. අහෝ ප්‍රේමා රණමයුර කොපනිසයි මාගේ විසෝ මියදී මේ වෙනුවෙන් කවදා හෝ ඔබට වන්දි ගැනීමට සිදු වේ. රජතුමා කල්පතගෙන මෙසේ විය. හිමාල මහා වනාන්තරයේ රන්මනුරෙකු වාසය කරයි. මේ මයුරාගේ මා සම්භව කළහොත් අජරාමර වෙනවා. රන්මයුරාගෙන ලියා ඒ හසුන් රන්මයුරාගෙන හසුන් පතේ ලියා ඒ පාමුල් පෙට්ටියක තබා කාලයේ ඇවෑමෙන් බරණැස් රජුද මිය යයි. බරණැස් රජු ලියූ පාමුල් පෙට්ටියේ තිබී ඔහුට හමු වූ. ඒ කියවා බැලූ ඔහුට රන්මනුරා මස් කෑමට අවශ්‍ය විය. රජතුමා මේ පිළිබඳව හිමාල වනයේ සිටින වැද්දෙකු ගෙන්වා අසයි. මේ රන්මොනරාගේ චර්යා රටාව ටික දිනක් පරීක්ෂා කර බැලුවා. එසේ සිදු කිරීමේදී උදෑසන සහ සවස් යාමේදී රන්මයුරා ගාථා කිරීමේ ආකාරය වැද්දාගේ නෙත ගැටීය. ඒතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තං තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප භාසං තයජ්ජ බුත්තාරිහරේ මුරත්ති යේ බ්‍රාහ්මනා වේද කුසබ්බ ධම්මේ තේමි නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමංසෝ පරිත්තං හත්වා මෝරෝ වාසන කප්පේ බ්‍රහ්මචාරී ජීවිතය. අනික තමයි මේ උදේන හවසනේ කියන ගාථා. මට ගාථා කියන එක නතර කරන්න බැරි වෙයි. ඒ බ්‍රහ්මචාරී ජීවිතය නම් මට නතර කර හැකියි.